සිංහල අලුත් සමයට ලක්සර පරිශ්‍රයේ අවුරුදු 12ක් පැවැත්වෙනවා මේ මොහොතේදී. ඔබට අවශ්‍ය සියලුම රස කැවිලි නිෂ්පාදන විවිධ දේවල් ඇඳුම් පැළඳුම් ඇතුළු විවිධ ආකාර දේවල් ලබා ගැනීමට මේ මොහොතේදීත් ජනතාව ඇදී එනවා මෙම ලක්සර පරිශ්‍රයට. මම මේ දැන් යොමු වෙනවා තවත් අලෙවි කුටියක් වෙතට රෝවෙන් රීච් අධිපතිනිය වෙතට. මා දැන් යොමු වෙනවා රෝවෙන් රීච් අධිපතිනිය වෙතට. මට කියන්න පුළුවන්ද මේ නිෂ්පාදන පිළිබඳව කෙටියෙන් යමක්? ඔව් මගේ නිෂ්පාදන තියෙනවා පොල් කේක් එකක් තියෙනවා විශේෂ මේ පොල් කේක් එකක් රිච් කේක් එකක් තියෙනවා. ඒ දෙකම ගොඩක් රසයි මගේ සිග්නේචර් ප්‍රොඩක්ට් එක ඒක. ඊට අමතරව කැවිලි වර්ග තියෙනවා. ඔබට අවුරුද්දට අවශ්‍ය හැම කැවිලි වර්ගයක්ම අපි කරනවා. බටර් කුකි එකක් තියෙනවා. ඒකත් ගොඩක් රසයි. ඒ වගේ නිෂ්පාදන තමයි මගේ රෝවෙන් රිච් ආයතනයෙන් කරන්නේ. මා කැමති දැනගන්නට සේවකයන් කොපමණ සිටිනවාද ආයතනයේ තියෙන්නේ මොන කිනම් ප්‍රදේශයකද කියලා දැනගන්නට කැමතියි. ආයතනයේ පිහිටා තිබෙන්නේ මිරිහාන ප්‍රදේශයේ නුගේගොඩ. දැනට සේවකයන් 3 දෙනෙක් යටතේ තමයි මේ නිෂ්පාදනය කරන්නේ. ඔව් අපි එහෙනම් රෝවෙන් රීච් නිෂ්පාදන තුලින් සමුගන්නා ගමන් නැවතත් යොමු වෙනවා තවත් අලෙවි කුටියක් වෙතට. අපි දැන් යොමු වෙනවා එම අලෙවි කුටියේ නිෂ්පාදන වෙතට. ඔව් මම දැන් තවත් අලෙවි කුටියක් වෙත පැමිණ සිටිනවා. මුලින්ම මම කැමති දැනගන්නට මෙම අලෙවි සෙල් අධිපතිනිය වෙතට යොමු වී නම සහ මෙම නිෂ්පාදන කිනම් සන්නාමයක් යටතේද නිෂ්පාදනය වෙන්නේ කියලා දැනගන්න. ඇත්තටම මේ මම මේක කරන්නේ මගේ ආදි සහෝදරයෙක් මාසිල කෙනෙක් වෙන්නේ. එයාගේ අනුග්‍රහයට තමයි මේ ලක්ෂරට මම මේ දේ දාගත්තේ. මේ ලක්ෂරෙන් ලොකු මේ උදව්වක් දුන්නා අපිට මේක කරන්න පුළුවන් විදිහට. ඇත්තටම මේ මගේ මාසිල තමයි කරන්නේ. එයාගේ නියෝජිතෙක් වශයෙන් තමයි ඇත්තටම මම මේ ස්ටෝල් එකේ ඉන්නේ. එයාගේ මේ ෆැක්ටරි එකේ මේක හෑන්ඩ්මේඩ් වැඩි මේ හෝම් මේඩ් කියන එක තමයි හරි. මොකද හැමදේම කරන්නේ ගෙදර කුළුබඩු හදන විදියටමයි. ෆැක්ටරි එක තියෙන කඩුවල නිසාවේ මේ එයා ඊයේ දවසේ නම් හිටියා. අද දවසේ ඇත්තටම නෑ. හිටියනම් මේ ගැන හරි මේ පැහැදිලි කිරීමක් ගන්න තිබ්බා. මේ ගෙදරට අවශ්‍ය කරන හැම කුළුබඩුවක්ම නියම ප්‍රමිතියෙන් ඒ දේවල් අපි ගෙදර හදාගන්න විදියටම මේ මහජනතාවට යවන විදිහට පොඩි පොඩි සාම්පල් ටිකක් දාලා තියෙනවා. ඇත්තටම මේ දේවල් මේ භාවිතයක් කරාට පස්සේ ඇත්තටම මේ ගන්න මේ අදහස තමයි අපිට වටින්නේ. කියන්නේ මහජනතාව අතරට ගිහිල්ලා මේකෙන් ප්‍රමිතිය ඒගොල්ලෝ මේ අත්දැකීමෙන් පස්සේ ඇත්තටම මේවා අපි මාකට් එකට දාලා තියෙනවා. ඒකට වැඩි ප්‍රතිශතයක් අපි මේකෙන් බලාපොරොත්තු වෙනවා. කියන්නේ මේවා පාවිච්චි කරලා අත්දැකීම් අරගෙන ඊට පස්සේ වෙළඳ පොලින් මේ ගන්න කියලා පිළිදී ගන්න කියලා. ඒක තමයි අපේ පළවෙනි අදහස මේකට දාන්න. හොඳයි එම අදහස හොඳ අදහසක්. එසේනම් මම එම අලෙවි කුටියෙන් සමුගන්නා ගමන් ලක්ෂල පරිශ්‍රයේ ඔබට පෙන්වා ඇති මෙම අලෙවි කුටි මේ මොහොතේදී විවෘතව ජනතාවට අවශ්‍ය විවිධාකාර අලුත් අවුරුදු සඳහා අවශ්‍ය රස කැවිලි අමුද්‍රව්‍ය සහ අනිකුත් දෑ සඳහා විවෘතව පවතිනවා. එසේනම් ලක්ෂල අලෙවි පරිශ්‍රයෙන් අවුරුදු පොලෙන් සමුගන්නා මම අතුපෝරාලේ ගිනිල් මමංකාරී නිවුස් වෙනුවෙන් ලක්ෂර පරිශ්‍ර භූමියේ සිටි ස්තුතියි. සුබ දවසක්.